මොකද යකෝ ඒ කෑ ගහන එක? මේ මම කිව්වේ මොකද? මේ මමයි. ආවනම් ඇතුළට. මොකද ඇයිසේ පණුවා වගේ ඇඹරි ඉන්නේ? මේ පුඩු ඇවිල්ලා ඉඳ ගන්නවා ඉස්සල්ලා. පන්. නමුසියාව කාරණාව? තාම නෑනේ. කාරි නෑ වැඩේ උනායි කියලා හිතා ගන්නවකෝ. දැන් මොන වගේ එකක්ද බලන්නේ තමුසේ? මාර වගේ එකක්. ඔය පුඩු අරන් එනවා ඉස්සරහට. දැන් මෙහෙමනේ පුතා. ඉස්ත්‍රි පරාණයක් ගන්නවා කියන්නේ කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නවා වගේ දෙයක් නෙවෙයි. ඒක මහා විශාල කාර්යයක්. දැන් කියනවා බලන්න තමුසෙට ඒකට තියෙන සුදුසුකම් මොනවද කියලා. මෙහෙමයි. මට බත් වෙනවට නම් සුබට ගන්න පුළුවන්. 10 නේ 15ක් ආවත් ඒක ගේම් ගහන එකක් නෑ. අවුලන්නේ නෑ. හරි එහෙනම් තමුසේ කියනවා බලන්න බතක් හොයාගන්න කොහොමද වතුර තියන්නේ කියලා. ඇඟිල්ල දාන්න නේද? දැන් තමුසේ කියනවාකෝ තමුසේගේ බිරිඳව සතුටු කරන්න පුළුවන් දේවල් මොනවද කියලා තමුසේට. මෙහෙම. මට නර්තනය සුපිරිට පුළුවන් නේ. හැබැයි රංගනය ඕන දෙයක්. මට ඕන විදිහට රඟපාන්න පුළුවන්. ඒකේ අවුලක් නෑ. මම ඉස්කෝලේ යන කාලේ 18 වුණා නේද? හැබැයි අවසානයේ ඉස්කෝලෙන් අයින් වුණා. ඒකට මම දන්නේ නෑ මම අයින් කරලා දැම්මා. මෙහෙම මේ වැඩිපුරම පුළුවන් නේ මට මේ මම වැඩිපුරම සක්‍රිය වෙලා ඉන්නේ TikTok වල තමයි. ආහසට බිමිනා ඒ වගේ එකක් දුන්නොත් එහෙම ඒ වගේ එකට කලයක් වගේ දුන්නොත් එහෙම මට ආහසට බිමින්න පුළුවන් මොළොට බිමින්නත් පුළුවන්. මට හැබැයි තවුණා රැප් කියන්න. මම රැප් සුපිරියට පුළුවන් කියන්න. මම කියන්න මොන ස්මෝකා මම වැලිකට ඉඳලා මේ මං ඇති තමුසේගේ පුරාජේරු පොඩ්ඩක් ඉන්නවකම්. තමුසේ නම කිව්වනම් සුමුදු සුකුමාල. සුමුදු සුකුමාල. වයස 17යි. 17යි. 17යි මාසේ. 17යි මාසේ. මේ කොලෙත් අරගෙන තමුසේගේ ලෙඩේ නිට්ටාවටම සුවනවා කියලා හිතාගෙන යනවා යන්න මේකත් අරගෙන. එහෙනම් ආයෙ ගොන්න මං කැපුණා. இந்த அடி அடிக்க ஆரம்பிச்சோம்னா அந்த சராசரமே தண்டனக்கா தான் தெரிஞ்சுக்க கேளு தண்டனக்கா
බත් කන බූරු හරකා මොකෙද්ද යකෝ උඹ? රැවුල වවාගෙන කොණ්ඩේ වවාගෙන වැද්දෙක් වගේ කෙල්ලෝ ගන්න කතාව. වැලිකඩින් පැනපු කුඩ්ඩෙක් වගේ බලපංකතෝගේ හැටි. ඒ මදිවට තැනකට ඇවිල්ලා පණුවෙක් වගේ ඇඹරි බලකතෝගේ ටකරන් කට තොට කෙල්ලෙක් දෙයිද? කාලකන්නි මෝඩ මූසලයා. පින්වන්ත